කරුණාකරලා අහගෙන ඉන්න. අහගෙන ඉන්න බැරි නම් මේ ගණන් දාලා අපි යනවා. තේරෙනවද? මේ වැදගත් ප්‍රශ්නයක් කතා කරනවා. අනතුමා ඔව් බාධා කරන්න එපා. බාධා කරන්න එපා. ඒකාධිපති බාධා කරන්න එපා. බාධා කරන්න එපා. බාධා කරන්න එපා. බාධා කරන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී කොහමද? ප්‍රජාතන්ත්‍රවාදී ඕම් නෑ නෑ. බාධා කරන්න එපා. බාධා කරන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මේක. අනතුමා මේක හඬ මේක ඇයි? ඔව්. දැන් ඒ පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් අපිට අවස්ථාව දෙන්න. කරුණාකරලා අවස්ථාව දෙන්න. කරුණාකරලා අවස්ථාව දෙන්න. නෑ කරුණාකරලා. ඔබතුමා කවුද ඒ කිව්වේ? ඩොට්ට දාන්න. ඒ වගේ ප්‍රකාශ කරන්න බෑ. ඒ වගේ ප්‍රකාශ කරන්න එපා. කරුණාකරලා බොරු තරහ යන්නේ ඇත්තට තරහ කියලා නෑ. මේ සම්මුඛ බොරු කරන්නේ. කරුණාකරලා ඒ වගේ ප්‍රකාශ කරන්න එපා. මොකද මේක වැදගත් සභාවක්. වැදගත් ඇමතිවරු ඇවිල්ලා ඉන්නේ. කරුණාකරලා ඒ වගේ ප්‍රකාශ කරන්න එපා. දැන් මොකද්ද ජාත්‍යන්තර බලවේගය මට තියෙන්නේ? මට උත්තර දෙන්න. රාමනායක මැතිතුමනි අපි ඊළඟ වටේට යමු. මොකද ඔබතුමා අපි දන්නවනේ එහෙම කරොත් එහෙම එතුමා අඳුරෙන් පෙනේ කියලා. අපිට පේනවනේ ජිනීව හාන හීය. ඒ අඳුරේ අපිට ඇහෙනවා. ඒ අඳුරේට මේ රටේ අපි මේ සොල්දාදුවන් සහ අධිකරු ජනාධිපතිතුමා සේනාධි නායකයාට ලබාගත් ජයග්‍රහණ නැවත ආපස්සට හරවන්න ප්‍රතිගාමී සහ අධිරාජ්‍යවාදී බලවේගවලට අපේ ශක්තිය දැන් මේගොල්ලෝ බලාගෙන ඉන්නේ අරාබි වසන්තය ගෙනෙල්ලා අරාබි වසන්තය ගෙනල්ලා අර ගඩා පිට කරපු දේ මහින්දට කරන්න පුළුවන් කියලා. ඔයගොල්ලෝ බලාගෙන ඉන්නේ. කරුණාකරලා මතක තියාගන්න. මතක තියාගන්න. අපි ඉන්නවා මහින්දත් එක්ක. ඔයාගේ පුතාගේ චන්දෝරගන් ඔයාගේ පුතාගේ චන්දෝරගන් මතක තියාගන්න. ඒක නිසා අපිට මේ විජාතික බලවේග කොයි රටවල ජනීව ආනහිය ඇමරිකාවට හැරෙන්න පෙනේ. ඒ අපි දන්නවා. ඒක නිසා අපට ජාතික බලවේගය අපට පෙන්වීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවශ්‍යයි. ඒකයි අපි ජනාධිපතිතුමා. ඒක ඒ සඳහා වඩා මධ්‍යම කාරක සභාවේ තීන්දුවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඇමතුමා ඒ සඳහා වඩා මධ්‍යම කාරක සභාවේ නියෝජිතයෙක් හැටියට මම වගකීමෙන් කියන්නේ. ඒ සඳහා ජනාධිපතිතුමාට උනත් තීන්දුවක් ගන්න එතුමාට විවස්ථාවේ බලය තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව දේශපාලන මණ්ඩලය ගන්න තීන්දුව එතුමා ක්‍රියාත්මක කළ යුතුයි. හරි. ඇමතුමා ඊට වැඩිය හොඳ නැද්ද මහමැතිවරණයකට? මහමැතිවරණය ඒකත් හොඳයි. මේ කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි. ඒක තමයි මම අහන්නේ. මහමැතිවරණේ කවිදත් සටක් කාපු යකාට ගම කණ එක වැඩක් නෙමෙයි. යා ගම කෑවලු මහින්ද රාජපක්ෂ අයියෝ මහින්ද රාජපක්ෂ ගම කෑවලු ඒ බලන්න අයියෝ ගම පොඩකිට එතුමා කියනවා ගම කාපු ගා රට ගන්න එක වැඩක්ද කියලා. මේකට කියන්නේ මේක. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අම්මතුල කෑවලු. හරි. අපි යමු. මම සමාවෙන්න මහින්ද රාජපක්ෂ අපි විරාමයකට යනවා. තම සංවර්ධනය. ගම කෑපු ගා හරි. අපි විරාමයකට යනවා. ඒ නනතුරුව නැවත ඇත්තම කිව්වා